කට්ටියෝ අපි දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වුණාම ඔයා කොහොමද ඔයාගේ තරහ පාලනය කරගන්නේ? ඒක මෙහෙමයි නෝනේ. එතකොට මම ගිහින් අපේ ගෙදර ටොයිලට් එක බ්‍රෂ් කරනවා. ඈ? ඒ කොහොමද පැට්ටෝ ඔයා ටොයිලට් එක බ්‍රෂ් කරාම ඔයාගේ තරහ නිවෙන්නේ? මේකනේ බබා. මොකද මම ටොයිලට් එක බ්‍රෂ් කරන්නේ ඔයාගේ දත් බුරුසුයින් නිසා. අද මං තෝ හැම ගහන ඕන තෙර බල්ලා.